ඉතින් ඒප්‍රිල් සීසන් එකට හැමෝම කැමතිනේ නුවරඑළිය එන්න. මමත් ෆස්ට් ටයිම් තමා ඒප්‍රිල් සීසන් එකට නුවරඑළිය එක්ස්පීරියන්ස් කරේ. ඉතින් මට හිතුණා මගේ ඒ මෙමරිස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් අද අපි ආවේ ග්‍රෙගරි ලේක්. ගොඩක් සෙනග නම් හිටියා. මෙයා කැම් එක දිහා බැලුවේ නැති වුණාට මෙන්න මෙයා නම් කැම් එක දිහා හොඳට බලනවා. ලස්සනයි නේද එයා? වෙනදා වගේ නෙවෙයි සීසන් එක නිසා ඉතින් ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ඔයාලට පේනවා ඇති සෙනඟ. ඉතින් ටිකක් ඇවිදලා බෝට් රයිඩ්ස් එහෙම බලලා අපි ගියා එතන කානිවල් එක තිබුණ තැනට. එතනත් මාරම ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම්කෝ. ෆ්‍රී එන්ට්‍රන්ස් තිබුණේ. ඉතින් ඕනි කෙනෙක්ට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේක ගොඩක් ලොකු කානිවල් එකක් නෙමෙයි. ඒත් ඉතින් ලස්සනට ඇරේන්ජ් කරලා තිබුණා. මේ අපිත් මේ බලාගෙන යන්නේ අපිටත් මොකක් හරි එකක් කරන්න පුළුවන්ද කියලා. ඔන්න බලන්නකෝ අන්තිමට අපි මොකේද යන්නේ කියලා. මේක පොඩි ළමයි යන එකක් තමයි. ඒත් ඉතින් මොනා කරන්නද? අනික්කේ වගේ යන්න බයයිනේ. ඒ ආසාවත් ඉෂ්ට කරගෙන අපි එහෙම ගෙදර ගියා. ගොඩක් රෑ වුණ නිසා. ඉතින් මම තව තැන් 2-3කටම ඔයාලව එක්කන් යනවා. ව්ලොග් එක දිගටම බලන්න. හායි. ඉතින් අද මම ඔයාලව එක්කන් යන්නේ අඹේවැල. මම යන්න ආසම තැනක්. හැබැයි ගොඩාක් සෙනඟ ඉඳී අද. බලමු ගිහිල්ලා. මෙන්න මේ ඈතින් පේන බිල්ඩින් එක ගැන ඔයාලා දන්නවද? මේක හොල්මන් ඉන්නවද? මේකට කියන්නේ කන්දෑල කියලාලු. ග්‍රෙගරි ලේක් එකට වගේම මෙතෙන්ටත් ගොඩක් සෙනඟ එනවා බෝට් රයිඩ් එහෙම යන්න. එහපතේ වීව් එක හරිම ලස්සනයි. ඔයාලට පේන්නේ නැතුව ඇති. ක්ලියර් මදි නේද? මෙතන ස්ට්‍රෝබෙරි ෆාම් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. මොකද ඉතින් ගොඩාක් සෙනඟ ඇවිල්ලා ඉන්නේ නුවරඑළියට. ඉතින් අපිට යන්න බැරි වුණා එතනට. නිදහසේ ඇවිදින්න කැමති කෙනෙක් නම් ඒප්‍රිල් සීසන් එකට නුවරඑළිය ඇවිත් වැඩක් නැහැ. මොකද ලොකු සෙනඟක් එන නිසා. අනිත් කාලෙට එන එක තමයි ගොඩක්ම හොඳ.
එතන තියෙන රෙස්ටෝරන්ට් එකට යන්න හිතාගෙනම තමයි ආවේ. එනකොට අපිට යන්න නම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එහෙමම ගියා. මොකද කරන්න කියලා හිතේක තමයි ගියේ. ඒ අද්දී හස්බන්ඩ් මගේ ෆෝන් එක ඉල්ලගත්තා ඉස්සරහා යාළුවෝ ටිකක් ඉන්නවා කියලා. ඔන්න බලන්නකෝ. ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලට පේනවද දන්නේ නැහැ චූටි තිත්තිත් වගේ තියෙනවා. ඒ ඉන්නේ කොක්කෝ. අපි දැන් මේ යන්නේ හයිලන්ඩ් ෆැක්ටරි එකට. අඹේ වෙලා නවත්තන්න බැරි වුණ නිසා අපි හිතුවා හයිලන්ඩ් ෆැක්ටරි එකට යමු කියලා. ඇත්තටම අඹේ වෙලා ෆාම් එකෙන් මෙහාට ලොකු සෙනඟක් හිටියේ නැහැ. ස්ටේෂන් එකක් තියෙනවා. ඔන්න ට්‍රේන් එකකුත් නවත්තලා තියෙන්නේ. මට හරියට ඔයාලට පෙන්වන්න බැරි නිසා හස්බන්ඩ්ට දුන්නා. එතන ට්‍රේන් දෙකක් නෑ එකයි තියෙන්නේ. ඔන්න අපි ආවා. මම මෙතනට එන 3 වෙනි පාරමේ. මම මුලින්ම ආවේ මම ඉස්කෝලේ යද්දී අපි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ආවා. ඉතින් ඊට පස්සේ එක පාරක් ආවා. ඒ ඉස්කෝලෙන් ට්‍රිප් එක ආපු පාර නම් අපි ෆැක්ටරි එක ඇතුළට ගියා බලන්න. ඉතින් ඊට පස්සේ මේ 3 වෙනි පාර තමයි එන්නේ. ෆැක්ටරි එක ඇතුළට යන්න හිතුවා. ඉස්කෝලෙන් ආවේ මම ගොඩක් චූටි කාලේ. ඉතින් ලොකු මතකයක් නැහැ ඇතුළ මොන වගේද කියලා. ටිකට් ගන්න තියෙන්නේ මෙතනින් කියලා හිතුවට එහා පැත්තේ අවුට්ලට් එකක් තියෙනවා. ඒකෙන් තමයි ටිකට් ගන්න තියෙන්නේ. ටිකට්ස් අරගෙන අපි ඇතුළට ගියා. ඇත්තටම එතනින් අපිට කිව්වා වීඩියෝස් ෆොටෝස් ගන්න එපා කියලා. ඉතින් මට ඔයාලට ෆැක්ටරි එක ඇතුළ නම් පෙන්වන්න වෙන්නේ නැහැ. ඉතින් මෙතනින් අපිට ෆේස් මාස්ක් එහෙම දුන්නා. ඔන්න ඔතනදී අපිට කියනවා ෆොටෝස් ගන්න එපා කියලා. ඉතින් ෆැක්ටරි එක බලලා අපි ආපහු ආවා. ඒ එද්දිත් අතන අඹේවල ෆාම් එක ළඟ ඒ විදිහටම සෙනඟ හිටියා. අපි හිතුවේ දැන්වත් අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපිට මේ පාරත් යන්න බැරි වෙනවා. හස්බන්ඩ් රෙස්ටෝරන්ට් එක ඇතුළට ගිහිල්ලා බලලා ආවා. එතන ඕඩර් එක දාලත් ලොකු වෙලාවක් ඉන්න ඕනිලු රෙඩි කරනකල්. ඒ නිසා අපි ගියා. ඉතින් මට ඔයාලට හයිලන්ඩ් ෆැක්ටරි එක ඇතුළේ විස්තර කියන්න බැරි වුණානේ. එතන අපිව ගයිඩ් කරන්න කෙනෙක් එනවා. එයා හැමදේම අපිට කියලා දෙනවා. ඒ වගේ මෙතන ටිකට් එක ලොකු ගාණක් වුණේ නැහැ. මං හිතන්නේ 100 ගාණක් වුණේ. ඒකෙනුත් එයාලා ෆ්‍රී යෝගට් එකක් දෙනවා අපිට අවුට්ලට් එකෙන් ගන්න පුළුවන් එක. ඔන්න දැන් අපි ආවේ හස්බන්ඩ්ුමායි කන්න ආසාවෙන්ම ආපු දෙයක් ගන්න. ඔන්න ඒක ගේනකල් තමයි මම ඔය බලාගෙන ඉන්නේ ලොකු බඩගින්නකින්. ගේනකල් තමා මම බලන් හිටියේ. ඇත්තටම වෙන තැන්වල කාලා තියෙන බඩේනිකු වගේ නෙමේ. මේක අමුතුම රසක් තියෙන්නේ. තම්බලා පුච්චලා තියෙන්නේ. ඒකට ලුණුයි මිරිසුයි චීසුයි දාලා දෙනවා කියලා තමා එයාලා කියලා තියෙන්නේ. ඉතින් ඔයාලත් නුවරඑළියාවොත් කාලා බලන්න. හැබැයි ස්ට්‍රීට් ෆුඩ්ස් කන්න අකමැති අය කන්න එපා. අනිත් අය කන්න. ඉතින් ඒකත් කාලා අපි එහෙමම ටවුන් එකට ආවා. මම ඔයාලට ටවුන් එකත් මෙහෙම පෙන්නගෙන යන්නම්.
සීසන් එකට දාපු ස්ටෝල්ස්. මෙතන ඉතින් එක දේවල් තියෙනවා. මාත් කලින් දවසක හස්බන්ඩ් එක්ක ඇවිත් චූටි බඩු 2-3ක් ගත්තා. මටයි ලොකු අක්කගේ බබාලා දෙන්නටයි. චූටි බබාලට හරියන දේවල් තමයි මං හිතන්නේ ගොඩක්ම තියෙන්නේ. ඔයාලට පේනව නේද ඉස්සරහා තියෙන පන්සල? ඔන්න එක මතක තියාගන්නකො, මං ඒකටත් ඔයාලව එක්කන් එනවා. ගෙදරට ළඟයි. ආයෙ මං කොහෙද ඔයාලව එක්කන් යන්නේ කියලා බලන්න. දිගටම vlog එක බලන්න. ඔයාලා විශ්වාස කරනවද මේ නුවරඑළියට ළඟම තැනක් කියලා කිව්වොත්? මේ කැප්පෙටිපොළ. අපි ගියේ හස්බන්ඩ්ගේ බාප්පි කෙනෙක්ගේ ගෙදර. ඉතින් හරිම ලස්සනයි. මම ඔයාලට පෙන්නන්න ඕනි නිසා මේ ටික ගත්තා. ඉතින් බලන්නකෝ. කුඹුරවල වී විතරක් නෙමෙයි අනිත් දේවලුත් වගා කරලා තිබුණා. බොංචි, තක්කාලි ඒ වගේ දේවලුත් තිබුණා. එතනින් එන්න හිතෙන්නේ නැති තරම් ලස්සනක් එතන තිබුණා. ඉස්සර කියවපු කතන්දර පොතක් වගේ මට දැනුනේ. ඉතින් මේ ස්පෙෂල් දවසක් මගේ හස්බන්ඩ්ගේ දෙන්නගෙම බර්ත්ඩේස් තිබුණා. පේනවනේ මට තියෙන සතුට. ඉතින් මම මේ පන්සල් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙහෙ ඉතින් මොන ඇඳුම ඇඳත් ජැකට් එකක් දාගෙන තමයි එළියට යන්න ඕනි. මොකද ගොඩක් සීතලයිනේ. ඉතින් සුදු ඇඳට පේන්නේ නැහැ. ඉතින් කොණ්ඩ කට්ටක් එහෙම ගහලා පිළිවෙලට ලෑස්ති වුණා. පන්සල් යන්නනේ හදන්නේ. පිළිවෙලයි නේද? එහෙනම් එන්නකෝ යන්න. අපි පන්සලට එද්දී එතන බෝධි පූජාවක්. ඉතින් මම චුට්ටක් වීඩියෝ කරගත්තා ඔයාලට පෙන්වන්න ඕනි නිසා. ඔයාලට මතකද එදා මම වීඩියෝ එකේ කිව්වා පන්සල මතක තියාගන්න කියලා ටවුන් එකේ තිබුණු මෙන්න මේක. ඉතින් ඒ පන්සලට තමයි අද අපි ආවේ. අද එද්දි නම් මෙන්න මේ වගේ ක්ලයිමේට් එකක් තමයි තිබුණේ. හොඳටම වැහැලා සීතලයි. මෙන්න මෙතනින් උඩට යන්න පුළුවන්. ඒත් අපිට යන්න බැරි වුණා වැස්ස නිසා. ඒ නිසා අපි හැමම ගෙදර ගියා.
ඔයාලා ගොඩාක් ආස වෙයි කියලා මම හිතනවා. මෙන්න මෙයක් තිබෙනවා. අද අපි බලන්න යන්නේ හෝස් රේස්. ඉතින් මං මීට කලින් නම් කවදාවත්ම ගිහිල්ලා නැහැ. ඔන්න අපි ආවා එතනට. හස්බන්ඩ්ගේ බාප්පි කෙනෙකුයි මල්ලි එක්ක ආවේ. එයාලා තමයි අපිව එක්කන් ආවේ බලන්න. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. යංකෝ ඉස්සරහට තව ගොඩාක් ලස්සන තැන් තියෙනවා. පේනවද යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. උඩටම ආවා. බලන්නකො ලස්සන. ඒප්‍රිල් වල හෝස් රේස් දවස් 2ක් තියෙනවලු. අපි ආවේ දෙවැනි දවසේ. මට මතක විදිහට 25. ඊට කලින් 15 හෝස් රේස් එකක් තිබිලා තියෙනවා. මේ දවසේ රේස් 4ක් තියලා ඒකෙන් තමා විනර් සිලෙක්ට් කරේ. ඉතින් මෙයාලා මේ යන්නේ ෆස්ට් රේස් එක ස්ටාර්ට් කරන තැනට. ඉතින් බලන්නකෝ. ඇත්තටම මම ගොඩාක් ආස සතෙක් තමා අශ්වයා කියන්නේ. ඒ නිසාම තමා මේක බලන්න ආවේ. මේ මැද ඉන්නේ පෝනියෝ. ඔන්න දැන් රේස් එක ස්ටාර්ට් කරන්න හදන්නේ. Tackle Dawn on the outside and closely followed by Bosworth inside. Looks like Bosworth is taking the lead, but Tackle Dawn is still not giving up a slight edge. A slight lead by Tackle Dawn, closely followed by Bosworth and Colin Bowman followed. ෆස්ට් රේස් එක ඒ විදියට ඉවර වුණා. ඊට පස්සේ අපි චුට්ටක් වාඩි වෙලා හිටියා සෙකන්ඩ් රේස් එක පටන් ගන්නකල්. ඔන්න දැන් මෙයාලා මේ යන්නේ සෙකන්ඩ් රේස් එක ස්ටාර්ට් කරන තැනට. බලන්නකෝ අනේ යන ලස්සන. Followed by the other two runners with 1.5 to 2 lengths kept by Seth Congress and closely the other two runners in the outside as well as they take negotiating the bend, closely followed by Cosmic Feeling as well. Cosmic Feeling on the outside, closely followed by Big Treasure as they take the final stretch. The final stretch
And in Shaz Comrade, in the inside, closely followed on the outside by Cosmic Feeling. But we have Big Treasure and Super Rampion also in the center giving a nice stretch. But Shaz Comrade increasing the lead and also closely followed by Cosmic Feeling and Super Rampion and Shaz Comrade. Big lead there. The winning newspapers cut. Race number 2 to a මෙන්න මෙයා තමා සෙකන්ඩ් රේස් එකේ විනර්. අපි පල්ලෙහාට ආවා තර්ඩ් රේස් එක පහළ ඉඳලා බලන්න හිතන නිසා. රේස් එකක් ස්ටාර්ට් කරන්න කලින් මෙයාලා මේ විදිහට වටේට යනවා. එයයි කියලා නම් මන් දන්නේ නැහැ. අර මැද ඉන්නේ මෙයාලගේ ඕනස්ලා කියලා තමයි කිව්වේ. ඔන්න දැන් ස්ටාර්ට් කරන්න යන්නේ. අපි යමු හොඳට පේන තැනකට. අරගෙන ආපහු උඩට ගියා. ඔන්න දැන් ෆයිනල් රේස් එක පටන් ගන්න යන්නේ. The indoor area and getting a glimpse of the final race. Our Santarget runners and riders getting onto the track on that Santarget Labado people. That's the final race, RTC Magic Million Cup, powered by Edwards Collection, our main sponsor. Well, two runners already on the track. We see Royal Crystal and Here and Now. The red cap is Royal Crystal, owned by Mr. and Mrs. Edwards, and the white cap with the stars is Here and Now, owned by Mr. and Mrs. Edwards again. There you go. They're coming before you before they go to the gates. And stepping into the track, we see Proposed, owned by Hasang and Papa Jayaratna. And we also see Armory, owned by Hasang and Papa Jayaratna. And yet to see Sovereign Orb coming on the track. Can we have a big round of applause for the runners and riders? Come on, people, make some noise. උන් සිළු දෙනාටම අපි උණුසුම් සුප්‍රාර්ථනා කරමු.
So Armory, give you a little bit of, make a calm walk. There you go. On the track we have the Sovereign Orb. They're again owned by Hasanga and Papa Jaratna. So these are the final runners coming before you. The spectators here at the race course. And right now, in front of the pavilion, doing their honors, taking a bow as well, as they go into the gate shortly for their 1800-meter run. The officials as well doing a fantastic job there. The Chief Cycle Steward, Chief Handicapper, R. Manjunath, in the center there as well in the race track, together with the officials, making sure that everything runs very smoothly. So we are about to see the runners and riders getting into the gates. We wish them all the best. We wish them all the very best. This is going to be a long run. It's going to be a long run. 1800 meters. Meter 1800ක දුරක් තිබෙන තරගයක්. ඉතාමත් දින තරගයක් බරපතල නොඅනුමානයි. We see these 5 runners, very talented, horse winners as well. Anything can happen. This is a race. This is the competition. So until the last moment, until the last second, we are not in a position to say as to what's going to happen. But your guess is good as mine. You can keep on guessing. You can keep on guessing, but the judges' decision, the judges' conclusion is going to be the final. And now, after coming before you, here we are, the runners and riders making their way towards the gate. Baik, harga arm kirim dirgati dusudanam නැවත මතක් කිරීමක් කරනවා. විශාල සෙනඟක් ස්ටාර්ටින් ගේට් එක ළඟ ඉන්නවා. ඉතින් ඒ ආරම්භ කරන ගේට් එක ළඟින් ඒ ස්ථානයේ රැඳිලා ඉන්න අයට පුංචි මතක් කිරීමක් තියෙනවා. ඒ ගේට් එකෙන් මදක් ඉවතට යන්න. ඒ වගේම කිසිම විදිහක රේස් ට්‍රැක් එකට ප්‍රවිෂ්ඨ වෙන්න එපා. බලන් ඉඳලා ෆයිනල් රේස් එකේ ඔන්න ඔච්චරයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. කොහොම හරි මෙන්න මෙයා තමයි වින් කළේ. ඉතින් ඒකත් බලලා අපි ගෙදර යන්න පිටත් වුණා. ෆොටෝ බූත් එකක් තිබුණා. එකෙන් අපි ෆොටෝසුත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ විදිහට මගේ ඒප්‍රිල් ව්ලොග් එක ඉවර වෙනවා. ව්ලොග් එක බලපු ඔයාලා හැමෝටම thank you. ඉතින් ආයෙත් මම ඔයාලට ලස්සනම ව්ලොග් එකක් අරන් එන්නම්. Bye.